වැඩසටහනකදී හම්බ වෙන බලාපොරොත්තු වෙනවා නේද? ඒක මේ නිකමටවත් ඔය මහා දැවැන්ත සංගීතඥයෙක් එක්ක ඉන්නකොට ගීතයක් එහෙම මුණලා නැද්ද? කියලා තියෙනවා. ඒක මං කියන්නේ. කියලා තියෙනවා නේද? හොඳ සිද්ධියක් වෙලා තියෙනවා මේ මානවසිංහ මහත්මයාගේ ගෙදරදී. නෑ මුල්ම දවසේ. අම්මා කියන්නේ මං කියන්නේ හොඳ නෑනේ. කියන්නේ. ඇත්තට මම ගීත අහන්න ආසයි. ඉතින් ඒනට මගේ සොයුරියක් හිටියා පියසාර ශිල්පාදී දැනට බැලලා ඉන්න කාන්ති ශිල්පාදී. එතුමිය හරි දක්ෂයි ජන ගී ගයන්. ඒ අතරතුර ඉතින් අය ලස්සනට කියනවා එක ගඟක ඉවුරු දෙක කවදා කොතන මුණ ගැසේද කියලා. ඒතර මම දකින්නකොට මේ අපේ සූරින් මෙහෙම කෑම කකා ඉන්න මානසිංහ මහත්මලා ගෙදර. ඒකට ආදරය කරන්න පටන් ගන්න නැද්ද? නෑ. ඉතින් මම දන්නවා කියන්නේ. තාම ඒ කියලා නෑ. නෑ එතකොට තාත්තා මම නම් කියන්නේ. සින්දු කියනවා කියලා දන්නෙත් නැහැ. අම්මා දන්නේ. මම දැකලා ඒතර රූපවාහිනිය දැක්කනම් ඔන්න අපිට අඳුර ගන්න පුළුවන් මේ කපුගේ තමයි කියන්නේ. එහෙම නෑනේ. එහෙම නෑනේ. ඊපස්සේ මට මම ලැජ්ජයි මම මංජුලා මගේ සොයුරිය මානසික මහත්මයා දුව එයා සින්දුවක් කියනකොහම මම කිව්වා එක ගංගක ඉවුරු මේ ඇත්තම මම කාන්ති මගේ සොයුරිය කාන්තිගෙන් තමයි ඒ ක්‍රමය ඉගෙන ගත්තේ. ඊට හැබැයි මම මගේ වන්නම් වලට මම ගායනා කරනවා. අර එක ගංගක ඉවුරු මේ පොඩි කොටසක් කියමු කමක් නැහැ. මේ ඒකේ මහේෂයි මෙහෙමද ගීතය කිව්වා. ගීතේ කියලා ඉතින් අම්මා හිතන් ඉඳලා තිනවා අම්මා හොඳට සින්දු කියලා. පස්සේ තාත්තා කියන්නේ ඊට පස්සේ ඒ වෙලෙම තාත්තා දැන් ඊට පස්සේ පොඩ්ඩක් වෙලාවකින් දැන් කියලා තියෙනවා මේ අනේ දැන් කපුගේ අයියා සින්දු ටිකක් කියන්න ඕන අපිට කියලා. අම්මා බැලුවා මේ කවුද මේ කපුගේ කියන්නේ? මෙයා මෙතෙන්ට ඇවිල්ලා කොහොමද කියලා දැන් අඳ රූපයෙන් දන්නේ නැහැ. ළමෙන් විතරයි දන්නේ. අම්මට දැන් අම්මා බලන් හිටියලු තාත්තා කිව්වලු මාරියාවේ මේ පටන් ගත්තල ඒවා කියන්නේ. අම්මට ඉතින් හිතුණලු පොළොව බලාගෙන යන්නේ. මම ඉතින් පහු කාලේ ඉන්න අම්මට කියන්න ඇති එදා කියපු ගීතේ මෙන්න මේමයි කියලා ගුණදොස් විචාරයක් තියෙන්න ඇති. මේ ගායන්න බෑ නේද? ඇත්තටම බෑ. හොඳයි මම අමාරුයි දාන්නේ නේ. ඒකම මේ දැන් අපේ වැඩසටහනේ අවසාන විනාඩි 10කට වගේ අපි අවිල්ල තියෙනවා. මට අමතක වෙයි කියන බයට මම දැම්මම ඔබෙන් ඉල්ලනවා. ඔබේ තාත්තා ගායනා නොකරපු ඔබ කැමති වෙනත් කවුරු හරි ශිල්පියෙකුගේ ප්‍රවීණයෙකුගේ ගීතයක කොටසක් ගායනා කරන්න කියලා. ඔව් මම මේ අවස්ථාවේදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි මා ගෞරවයෙන් අදහන කලාකරුවන් රැසක් ඉන්නවා ලංකාවේ. ඒ අතර ශ්‍රේෂ්ඨතම ජීවමාන පුද්ගලයෙක් තමයි පණ්ඩිත අමරදේවයන්. එතුමාගේ සසර වසනතුරු ගීතේ කොටසක් මම ගායනා කරන්නම්. ඒ වගේම මේ ගීත රචනා කරපු ඩෝල්ටන් අර්ලිස් ෂූරින්වත් ආදරයෙන් මතක් කළ යුතුයි. ශ්‍රේෂ්ඨ කලාකරුවන් සැබෑ කලාකරුවන් මම ඔහුගේ ගීතේ පොඩ්ඩක් එතුමාගේ ගීතේ පොඩ්ඩක් ගායනා කරන්නම්. සසර වසන තුරු නිවන් දකින තුරු සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළරන් දෙරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා රත්න මාලිස කිරණයි මහබෝ සෙවණයි තිසා සීගිරියයි මගේ උරුමයි සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළරන් දෙරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා හොඳයි අපි මම හිතන්නේ මට හිතෙනවා කපුගේ මහත්තයා අනේකවත් වාර ගණනාවක් අමරදේව මහත්තයා මුණ ගැහෙන්න ඇති.
නොඑක් අවස්ථාවල නොඑක් ආකාරයට ඉතින් අහම් වෙච්ච වෙලාවට ඔහු හරි විවෘත පුද්ගලයෙක් හින්දා මේ ඔය ගීතයේ කීවරක් නම් මුණක් නැද්ද ඉතින් ඒ විදිහට නේ ඇත්තටම. ඒ වගේම තමයි මගේ පුතා ලංකාවට ඇවිල්ලා හැමදාම